ආයුබෝවන් හැමෝටම දවස පුරාම වැඩ කරන කෙනෙක් නම් ඔයා ගෙදරට එන්න ගොඩක් මහන්සි වෙලා යන ඔයාට අද හොඳ රෙසිපි එකක් අරගෙන තමයි මම ආවේ. රැට උයන්න හොඳ කෑමක් හදන්න තමයි ආවේ. ඉතින් මම මේක හදාගන්නේ පහන් කන්න. ඒ වගේම තමයි ඉතින් ගෙදර ඉන්න ඔයාටත් පුළුවන් මෙන්න මේ විදිහට හදලා රසට රෑ කෑම එකක් රසම විදිහට කන්න ලේසියෙන්ම. ඉතින් මම ඒකට ඉස්සල්ලාම ගන්නේ කුකුල් මාස්. ඉතින් මම මේ හදන්න යන්නේ මොකද්ද කියලා බලාගෙන ඉන්න. ඉතින් මම මෙන්න මේ විදිහට කුකුල් මාස් ටිකක් ගන්නවා. ඒ ටික සෝදලා හැම අරගෙන මම ඒකට ගම්මිරිස් කුඩු, කහ කුඩු, මිරිස් කුඩු, ඒ වගේම රසායන ලුණු ටිකක් දාගෙන මේක හොඳට අනලා ඉවරලා විනාඩි 5ක් විතර පැත්තකින් තියනවා. මේක පොඩක් සීසන් වෙන්න. මේක හදා ගන්න අපිට විනාඩි 15ක් විතර තමයි යන්නේ. ඒක නිසා හරිම ලේසි. ඒක නිසා අනිවාර්යෙන් බලන්න මේක කොහොමද හදාගන්නේ කියලා. ඉතින් වෙනස් රසයකට කැමති ඔයාලට මේක අනිවාර්යෙන්ම හොඳ දෙයක් වෙයි කියලා මම හිතනවා. ඉතින් තව මට ඕන වෙනවා කරපිංචා, සුදු ලුණු, ඒ වගේම මං රතු ලුණු ටිකක් තිබ්බා. රතු ලුණු ටිකකුත් ගත්තා. ඒ වගේම ලොකු ලුණු ගෙඩියක් ඔන්න විදිහට කපලා අරගත්තා. ඉතින් ඔන්න ඔය ටික තමයි අපේ මේ සම්බල් එක හදාගන්න ඕන වෙන්නේ. ඔයාලට පුළුවන් ඉතින් මේකට පොල් උනත් එකතු කරගන්න. මම පොල් එකතු කරගන්නේ මේක අපි සාමාන්‍යයෙන් සතියක් විතර තියාගන්න වගේ හදන විදිහ තමයි මම ඔයාලට මේක කියලා දෙන්නේ. ඒක නිසා පොල් එකතු කරගන්නේ නැහැ. ඔයාලා ඉතින් දවසින් වගේ කනවා නම් පොලුත් එකතු කරගෙන හදාගන්න පුළුවන්. හරි දැන් අපි තාච්චියක් ලිපේ තියාගත්තා. තාච්චිය රත් වෙනකන් මම ඔයාලට පොඩි විඩියක් කියන්න තමයි මේ යන්නේ. ඉතින් ඔයා මගේ channel එකට කැමති නම් අනිවාර්යෙන් මගේ channel එක subscribe කරලා මාත් එක්ක ආදරෙන් එකතු වෙන්න කියලා මම ඔයාට ආදරයෙන් මතක් කරනවා. හරි එහෙනම් ඊළඟට අපි යමු. දැන් තාච්චිය රත් වෙලා තියෙන්නේ. තෙල් ටික දාගන්න. ඉතින් තෙල් අපිට ඕන තරමට දාගන්න ඕන. ගොඩාක් තෙල් දාගන්න අවශ්‍ය නැහැ. ඊට පස්සේ අපි අර අනලා තියාගත්ත කුකුල් මස් ටික තමයි මම ඉස්සල්ලාම තෙලට දාලා මේ විදිහට බැදගන්නේ. මම මේකට ගත්තේ කුකුල් මස් ග්‍රෑම් 250ක් වගේ. ඉතින් ඒ වගේම තමයි කටු නැතුව තමයි මේ මස් ටික මම අරගෙන තියෙන්නේ. ඉතින් ඔයාලත් ඒ විදිහට ගන්න පුළුවන් නම් ඉතින් ඔන්න ඔය විදිහට තෙල් ටික දාලා හොඳට මස් ටික බැද ගන්න තමයි තියෙන්නේ. මේ මස් ටික බැද ගන්නකොට පොඩක් ගින්දර අඩු කරලා වගේ බැද ගන්න. නැත්නම් මස් ටික එකපාරට කරවෙන්න බලනවා. එතකොට ඇතුළ තැම්බෙන්නේ නැහැ නේ. ඒක නිසා අඩු ගින්දරේ මේ දෙක කරගන්න. ඉතින් මස් ටික ඔන්න ඔය විදිහට රන්වන් පාට වුණාට පස්සේ අපි දැන් ලිපෙන් අයින් කරගමු. තවත් දෙයක් තමයි ඉතින් ගොඩාක් මේ විදිහට අපිට මස් ඕන වෙන්නේ. මේක හදාගන්න පොඩි ප්‍රමාණයකින් ගොඩ දෙනෙකුට කන්න පුළුවන් විදිහට මේක අපිට හදාගන්න පුළුවන්. දැන් ඉතින් මම ඔය දාන්නේ සුදු ලුණු. ඉතින් සුදු ලුණු මේ විදිහට අපි අර කපලා තියාගත්ත ඒ ටික දාලා තෙලට දාලා බැද ගන්න තමයි තියෙන්නේ. ඉතින් ඒවත් කරනොවි බැද ගන්න ඕනේ. ඉතින් ලිපේ ගින්දර අඩුම කරලා මේ දේ කරගත්තොත් හොඳයි කියලා මම ආයෙත් මතක් කරනවා. ඊට පස්සේ ඒ ටිකත් ඔන්න ඔය විදිහට අපිට දැනනවනේ බැදලා තියෙන්නේ කියලා. එතකොට ඒ ටිකත් අපි අයින් කරගන්න ඕනේ. අපි ඉතින් හැමදාම මස් කාරි හදනවා. ඒ විදිහට ඉතින් අපි කුකුල් මස් එකක් කන්නේ. ඉතින් මේක හදාගත්තොත් වෙනස්ම රසයක් අනිවාර්යෙන් ගෙදර හැමෝම මේකට කැමති වෙයි. හැමදාමත් කන්න ආස හිතේ මේ විදිහටම. දැන් මම ඔය බැදගන්නේ කපලා තියාගත්ත ලුණු ටිකත් රන්වන් පාට වෙනකම් බැදගෙන ඒ ටිකත් අයින් කරගන්න ඕනේ. ඔන්න බලන්නකෝ කවුද ඇවිල්ලා ඉන්නේ කියලා. ඔන්න ඉතින් අපේ පුතාත් මගේ උදව්වට ඇවිල්ලා ඉන්නවා. පුතාගෙන් ඉතින් බේරිලා මේ වගේ වැඩ කරන්න පොඩ්ඩක් අමාරුයි. ඉතින් ඒක නිසා පොඩ්ඩක් එයාවත් ඔන්න කැමරාවට පොඩ්ඩක් ඇල්ලුවා වෙනවනේ. එයාගේ තියෙන කෝලම් ඉතින්. දැන් ඉතින් අපේ පුතාට කෙලින්ම මම වෙනකොට කුසියට එන්න පුළුවන්. මොකද ඉස්සර එයා පොඩි කාලේ නම් මම වැටක් දාලා තිබුණේ. එයාට එන්න බෑ මේක ඇතුළට. දැන් එයා ලොකුයිනේ වැට ගලවගෙන එනවා. ඒක නිසා ඉතින් ඒ වැට අපි අයින් කරා. ඒක නිසා එයාට දැන් කෙලින්ම අපේ කිචන් එකට එන්න පුළුවන්. ඒ වගේම තමයි ඉතින් එයාට අහුවෙන්න තියෙන දේවල් මම දැන් උඩකින් අයින් කරලා තියෙන්නේ. යට හරිය එහෙම කිසිම දෙයක් තියලා නැහැ. මොකද ඉතින් ආපු ගමන් අල්ලනවා බයයි. ඉතින් පොඩි දරුවෙක්නේ. එයාට තේරෙන්නේ නැහැ නේ. අනික මට කොහොමද එයා මෙතෙන්ට ආවම මම වෙනකොට මට ඒවා පේන්නේ නැහැ. ඒ නිසා මම ඒවා අරන් තියලා තියෙන්නේ එයාගේ ආරක්ෂාවට. හරි දැන් ඔන්න මම කතාවෙන් කරපිංචා ටිකත් බැදගත්තා. ලුණු ටිකත් ওই විදිහට රන්වන් පාට වෙනකම් බැදගත්තා. දැන් අපි හරි එහෙනම් ඊළඟට අපි මොකද කරන්නේ? ඊට පස්සේ අපි දැන් මේ බැදගත්ත සේරම ටික පැත්තකින් තියලා ඉස්සල්ලාම මම අහපව මේ විදිහට ගෙඩියක් අරගෙන කොටා ගන්න යන්නේ. මම බැදගත්ත මස් ටික. ඉතින් මස් ටික ওই විදිහට දාලා කොටා ගන්න තමයි තියෙන්නේ. ඉතින් මම මේක කන්න රැටනේ හදන්නේ. ඉතින් අපි මහත්තයා හරිම කැමති පාන් කන්න. ඉතින් එයාට හැමදාම පාන් කන්න හොදි මස් මාළු දීලා කාලා මැති වෙන නිසා තමයි අද මම මේ විදිහට වෙනස් විදිහට එයාට හදන්න හිතුවේ. ඔන්න දැන් මම මගේ කුකුල් මස් ටික කුඩු කරගෙන ඉවරයි. ඉතින් සාමාන්‍ය ඔයාලට තේරෙනවනේ කුඩු කරගන්න ගානට කුඩු කරගන්න ලොකු කැලි හිටින්නේ නැති වෙන්න. මස් ටික කුඩු කරගත්තට පස්සේ මම සුදු ලුණු ටික තමයි මේ දැන් තලා ගන්න යන්නේ. ඉතින් ඔයාලට මස් කුඩු කරගන්න විදිහක් නැත්නම් ඔයාලට පුළුවන් අතින් හරි පොඩියට මේ මස් ටික අර අපිට ලියා ගන්න පුළුවන්. අතින් මේ මස් ගැලවෙනවා. මේ බැදගත්තාම මේ විදිහට කරගන්නත් පුළුවන්. එහෙම නැත්නම් ගොඩාක් පොඩි කරගන්න ඕන නම් බ්ලෙන්ඩර් එකට දාලා බ්ලෙන්ඩ් කරන්න තමයි තියෙන්නේ. ඉතින් මම අර තලාගත්ත සුදු ලුණු ටිකත් මම ඉස්සල්ලාම තලාගත්ත මස් එකට මේකතු කරගෙන ඔන්න ඔය විදිහට කලවම් කරලා ඒ ටික පැත්තකින් තියලා අහපව මම වෙනම තාච්චියක් ලිපේ තියා ගන්නවා. ඒකට මම අර ඉස්සල්ලාම ගත්ත තෙල් ටිකක් තමයි එකතු කරගන්නේ. අර දේවල් බැද ගන්න ගත්ත තෙල් ටික චුට්ටක් විතර එකතු කරගන්නවා.
මේක ඉතින් අපව ඔයාලා හදා ගන්නකොට තෙල් පොඩ්ඩක් වගේ එකතු කරගත්තොත් හොඳයි. කියන්නේ මස් ප්‍රමාණයට වගේ තෙල් එකතු කරගන්න. ඊට පස්සේ මම කෑලි මිරිස් තමයි දාන්නේ. මේක ඔයාලා කන සැර අනුව දාගන්න පුළුවන්. ඊට පස්සේ මම දාගත්තා සියඹලා බිත් දෙකක් විතර දාගත්තා. ඒ වගේම සීනි මේස හැන්දක් විතර දාගෙන ඒක පොඩ්ඩක් කලවම් කරලා අර තලාගත්ත මස් ටිකයි සුදු ලුණු ටිකයි මේකට එකතු කරලා මේක හොඳට කලවම් කරගන්න ඕනේ. ඉතින් මේ දේ කරනකොටත් අනිවාර්යයෙන්ම ලිපේ ගින්දර ගොඩාක් අඩු කරගෙන තියාගන්න. මොකද මේ ටික හොඳට බැදිලා හැමනේ තියෙන්නේ. ඒක නිසා ගින්දර අඩුවෙන්ම මේ දේ කරගන්න මතක තියාගන්න ඕනේ. ඊට පස්සේ මම මේකට ලුණු ටිකක් එකතු කරගන්නවා. මගේ රසය අනුව ලුණු බලලා ලුණු එකතු කරගෙන අර බැදලා තියාගත්ත කරපිංචා ඒ වගේම ලුණු ටික ආපහු මේකට එකතු කරලා ආයෙත් හොඳට මේක කලවම් කරගන්නවා. ඉතින් ඔයාලට මම කියන්නේ පොල් එකතු කරගන්න කියලා. පොල් කැමති නම් පොල් එකතු කරගන්න පුළුවන්. මෙන්න මේ වෙලාවේදී පොල් ටික එකතු කරගන්න පුළුවන්. ඉතින් ඔයාලා මේක මතක තියාගන්න. පොල් අපි අර අමු පොල් නෙමෙයි පොඩ්ඩක් අබලක හරියේ පොල් වල තෙත ගතිය පොඩ්ඩක් අඩු කරලා මේකට එකතු කරගත්තොත් හොඳයි කියලා මම මේ වෙලාවේදී මතක් කරනවා. ඊට පස්සේ ටික ඔක්කොම එකතු කරගෙන ඉතින් ඔන්න ලුණු රස තමයි බලුවේ. ඉතින් ලුණුත් හොඳට ගාලා තියෙනවා. මේක මාරම සුවඳයි. අපි මේක හදාගත්ත ඉතින් මම ඔයාලට කිව්වනේ රැට කන්න කියලා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි අද අපි රැට පාන් කන්න හදාගත්ත අපේ කුකුල් මස් සම්බල් එක තියෙන්නේ. ඉතින් හරිම සුවඳයි. මාර පඩිගින්නක් දැනෙනවා මේ වෙලාවේ. ඉතින් අනිවාර්යෙන් ඔයත් මේක හදලා බලන්න. මේක ඔයාලට පුළුවන් සති දෙකක් විතර වීදුරු බොටල් එක දාලා තියාගන්න. ෆ්‍රිජ් එකෙන් තියාගත්තාම ඒ වගේ තියාගෙන කන්න පුළුවන්. මේක පාන් කන්න විතරක් නෙමෙයි බත් කන්න ඕනම දෙයක් කන්න හරිම රසයි. ඒ වගේම ඔයාලා විශේෂ විනෝද ගමනක් එහෙම යනවා නම් මේ දේ හදලා අරගෙන යන්නත් පුළුවන්. ඒ වගේම වැඩ කරන කෙනෙක් නම් ජොබ් එකකට යනවා නම් ඔයාලට පුළුවන් බත් මුලට මේක අරගෙන යන්නත් ඉතින් රෑ හදලා උදේට අරගෙන යන්න පුළුවන්. කිසිම මේව එකක් වෙන්නේ නැහැ. ඉතින් ඔන්න අපි දැන් රස බලන්න තමයි යන්නේ. මම ඔයාලට කාලා පෙන්නන්නම් පාන් කෑල්ලක් එක මේක කොච්චර රසද කියලා. ඇත්තටම ඔයාලා මේක හදලා බලන්න. මාරම රසයි වෙනස්ම රසයක් තියෙනවා. අර අපි මස් කාරි ඒ වගේ කනවට වැඩිය මේ විදිහට කනකොට ඒක අමුතුම රසයක් තියෙනවා. හැමදාමත් එකම විදිහට කනකොට ඒකත් එපා වෙනවා. ඒ විදිහට එපා වෙන නිසා මෙන්න මේ විදිහට අපි කන කෑම වෙනස් විදිහට කරලා හදලා කන්න තමයි තියෙන්නේ. ඉතින් පවුලේ හැමෝමත් මේකට කැමති වෙයි. ඒක නිසා ඉතින් අනිවාර්යයෙන්ම හදලා බලන්න. හරිම රසයි. ඉතින් ඔන්න තියෙනවා අපේ රෑ අද කෑම මේසේ. ඉතින් අපි පාන් කන්න තමයි මේක හදාගත්තේ. මම පහවදා මේක බතුත් එක්ක කෑවා උදේ. හරිම රසයි. ඉතින් ඇත්තටම රසයි තමයි කියන්න තියෙන්නේ. ඉතින් ඔයාලත් ඒකින්ද අනිවාර්යෙන් හදලා රස ගැන මට අනිවාර්යෙන්ම කියන්න. ඒ වගේම තමයි මගෙන් වෙච්ච අඩුපාඩු වැරදි මොනවා හරි දේවල් මට තව මේකට අමතක වුණා නම් ඒ දේවලුත් මට ඔයාලා කමෙන්ට් බොක්ස් එකේ දාගෙන යන්න මතක් කරලම. ඒ වගේම තමයි අපේ පුතාට අද රැට තියෙන්නේ පෝෂණ රොටියක්. මම මේක හදලා තියෙන්නේ අල ගෝවා ඒ වගේම මස් ඒ වගේ දේවල් ටිකක් එකතු කරගෙන තමයි එයාට ඒ රොටි එක හදාගත්තේ. ඉතින් මටයි හස්බන්ඩ්ටයි කන්න තමයි මං චිකන් සම්බල් එකයි ඒ වගේම පානුයි ඒ ටික හදාගත්තේ. ඉතින් ඔයාලා මං හිතනවා ඔයාලට මේ වීඩියෝ එක හොඳ වෙන්නේ නැති කියලා. ඉතින් ඔයාලගේ අදහස් අනිවාර්යෙන් මට ලියාගෙන යන්න. මම ඒවා බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ඉතින් තවත් පොඩි දෙයක් මතක් කරනවා. ඉතින් මගේ වීඩියෝ එක හොඳයි නම් අනිවාර්යයෙන්ම ලයික් එකක් දාගෙන යන්න. මතක ඇතුවම ඒකත් මතක තියාගන්න. ඒ වගේම තමයි ඉතින් ආයෙත් අලුත් වීඩියෝ එකක් අරන් එනකන් ඔයාලට බුදු සරණයි. හැමෝම සතුටින් hina වෙලා පරිස්සමෙන් ඉන්න.